අයිබෝවන් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන තමයි ලෙන්ගතු ඔබත් එක්ක එකතු වෙන්නේ. අපි අද විශේෂ වැඩසටහනක් ඔබ ලෙන්ගතු කෙනෙකුට අපි ආරාධනා කරා රටට ලෙන්ගතුයි ඒක අනිවාර්යයෙන්ම අපි පිළිගන්න ඕන. ඔබගේ විශේෂ ගෞරවයක් තියෙනවා මගේ විශේෂ ගෞරවයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා අයිබෝවන්. අයිබෝවන් සුදත්. දැන් කවද්ද මහින්ද එල්ලන්නේ? මෙහෙමයි. ඇත්තටම මේ වෙනකොට මහින්ද කරලා තියෙන වැඩ අනුව ඒ ප්‍රොජෙක්ට් එක කාට හරි පටන් ගන්න පුළුවන්. ආණ්ඩුවට ප්‍රොජෙක්ට් එක පටන් ගන්න පුළුවන්. මම කිව්වේ වෙන රටක නම් ලෝකේ ඔය වගේ ಜಾති ද්‍රෝහී වැඩ කරාම අනිවාර්යයෙන්ම එල්ලා මැරීමෙන් ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ද්‍රෝහී ඔය ප්‍රමාණයේ ಜಾති ද්‍රෝහී වැඩක් කරොත් මම ඒකයි කිව්වේ බෙල්ලෙනුත් නේ කකුල් දෙකෙන් ඉල්ලලා මරන්නේ රටවල් වල නම් කියලා. ඔව් එහෙම කියනකොට සමාජයෙන් විරුද්ධතාවය එන්නේ නැහැ. ඔහුගේ පිළේ අය නීතිඥයෝ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා පුළුවන් නම් සරත් පොන්සේකට එල්ලලා පෙන්නන්න කියලා. ඇහුණාද ඒක? ඔව් මම දැක්ක සුදත් දැන් ප්‍රශ්නේ දින ඔය ඇම්බැට්ටයෝ දැන් මහින්ද රාජපක්ෂ වට කරලා අරගලේ කොල්ල කෙල්ල ගහන්න හදනකොට පණ බේර ගන්න බුදුම්මෝ කියලා දිව්වනේ. ඔය එකක් හිටියේ ගොල්ල ගිහලා හැංගුනේ තිරිකුණාමලේ. ඔව්. එතකොට ඔය ඇම්බැට්ටයෝ ඉස්සරහට අද බේර ගන්න. එතකොට ඔය ඇම්බැට්ටයෝගෙන් ඇහුවනම් මහින්ද අඳුරනවද කියලා අඳුරන්නේවත් නැහැ කියලා කියනවා. දැන් අර සිවුරු දන්න රඳවන අපි අත්‍යවශ්‍යම කියනවා අපි හොඳ බෞද්ධ පවුල්වල කට්ටිය. අපි සංඝයා වහන්සේලා බුද්ධ ආගම පෝෂණය කරනවා, බුද්ධ ආගම ආරක්ෂා කරනවා, බුද්ධ ආගම අපිට දේශනා කරනවා. අපි උපරිමයෙන් ගරු කරන කට්ටිය. අපි දෝත් මුදුන් තියලා දෙපා නැවදලා ඒ සංඝයා වහන්සේලාට ඉතින් ඒ චීවරයට අපි දෙමෝපියන්ටත් වඩා ඇත්තම කියනවා නම් දැන් දෙමෝපියෝ එක්ක අපි නිකන් වාද වෙනවා සමහරලාට. නමුත් එහෙම කරන්නේ නැහැ නේ සංඝයා වහන්සේ. එච්චරට ගරු කරනවා. නමුත් මේ වගේ ඔය සද්දාතිස්ස කියන ඉත්තකන්දී. ඔව්. ඒ හාමුදුරුවෝ හැසිරෙන්නේ සංඝයා වහන්සේ නමක් විදියට නෙවෙයිනේ. ඒ හාමුදුරුවෝ හැසිරෙන්නේ තනියේ කරම අර මහින්ද රාජපක්ෂගේ අසුචි වල සුද්ධ කරන දෙපාලේව කන පුද්ගලෙක් වගේ හැසිරෙන්නේ. ඒකට අපිට ඒ වගේ අයට ගරු කරන්න බෑ හද සාක්ෂියට අනුව. එතකොට ඒ වගේ අය බුද්ධ ශාසනයට කරන්නේ මේ හානියක්. සංඝ නිකායටම කරන්නේ හානියක්. සංඝයා වහන්සේලා ගෞරවයත් එලෙසන වැඩ කරන්නේ. හැබැයි රාජපක්ෂ නිකායට හරි. ඒගොල්ලන්ට හරි ඉතින් ඒගොල්ලන්ට ගැලපෙන්නේ ඒ වගේ කට්ටිය තමයි. ඉතින් එතකොට ඒ වගේ කට්ටිය චෝදනා එල්ල කරනවා. ඒ ගැන ඉතින් අපිට ඒගොල්ලන්ට මුහුණ දෙන්න පුළුවන්. අර එල්ලුවොත් ඒගොල්ලෝ බලා ගන්නම් කියලා කරන්න තියෙන්නේ අපිට ආරංචිය දුන්නේ ඔය ඉත්තකන්දේ සද්දාතිස්ස කියන ඒ චරිතය. මහින්ද රාජපක්ෂ තිරිකුණාමල්ලේ හැංගිච්ච වෙලාවේ ගිහිල්ලා පන්සලේ හිටියෙත් නැහැ. කොටකලිසමක් යනවා මේස් වැණියක් දාන තොප්පියක් දාන කොහෙද ගෙදරක හැංගිලා හිටිය කියලා තමයි අපට ආරංචිය ආවේ. අපිත් මේ රටේනේ ජීවත් වෙන්නේ. ඔව්. ඒකට ඒ වගේ චරිත තමයි ඇවිල්ලා මේ මහින්ද රාජපක්ෂ බේරා ගන්න පපුව දෙන්න හදන්නේ ඉස්සරහට. ඔව්. ඒ දැන් මහින්ද රාජපක්ෂත් ඔය වගේ ඇම්බැට්ටියෝ විශ්වාස කරලා ඉන්නවන කියන්නෙම ඒකෙම තේරෙනවා මහින්ද රාජපක්ෂ කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා. ඇයි මේ මෙච්චර මහින්ද රාජපක්ෂත් එක්ක මේ උරණ? ඒක මහින්ද රාජපක්ෂ මේ රට කරපු හානිය. හමුදා වල සේවය කරපු හැටියට අපට වෙච්ච ද්‍රෝහි වීම මම හිරේ දැමීමටත් වඩා පහත් නින්දිත වැඩක් නේ හමුදා වලට ද්‍රෝහි වෙලා කරලා තියෙන්නේ. ඔව්. එතකොට අපි ඒවට යත් එක්ක අපිට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවනේ බේරගන්න. ද්‍රෝහීම කියන්නේ කොටි සංවිධානයේ සල්ලි දීපේක නෝ කියන්නේ. සල්ලි දීපු එක සහ ඊට අමතරව සටන් විරාම දීපු එක. ඔව්. අපි යුදයක් ගහන්නේ මේ පෙනි ඉන්නකොට සටන් විරාමයක් දුන්නා. ඒ සටන් විරාම ගැන මම දීර්ඝව පස්සේ නැවත ඔබතුමා මට අවස්ථාවක් දෙන්න. සල්ලි දීපු එක ගැන මම ඊට වඩා දීර්ඝව කතා කරන්න ඕනේ. ඒකට ඒ වගේ පහත් නින්දිත වැඩක් කරපු මිනිහෙකුට අපිට ගරු කරන්න බෑනේ. ඒ වගේ පහත් නින්දිත වැඩ කරන ಜಾති ද්‍රෝහි කියලා නේ ඒ වගේ අයට කියන්නේ. ඔව්. ඒගොල්ලන්ට හිමිය යුතු තැනක් තියෙනවා. අපි මේ වෙන මිනිස්සු වරදක් කරොත් අපි දඬුවම් කරන්නයි කෑකෝ ගහන්නයි ලෑස්ති. නමුත් මෙච්චර අපරාධයක් කරපු ද්‍රෝහි වැඩක් කරපු පුද්ගලයා වෙනුවෙන් කතා නොකර අපිට කටපියන් ඉන්නද කියන්නේ. කතා කරොත් ඒක පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? අපි කතා කරන්නේ රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන්. ඒකට මහින්ද රාජපක්ෂ මට හිරියර කරා මගේ පවුලට හිරියර ඒක වෙනම කතාවක්. ඒක අපිට වෙනම යත් එක්ක බේර ගන්නවා. අපි ආයෙත් මුණ දුන්නා. අපි ඒවෙන් ප්‍රශ්නයක් එක්ක බේරගත්තා. ඒවෙන් අපි ගොඩ වුණා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් රටට ද්‍රෝහි වෙච්ච එක කියන්නේ අපේ ජනතාවට අපේ අනාගත පරම්පරාවට මේ ඔක්කොටම නේ ද්‍රෝහි වුනේ. රටේ පැවැත්මනේ ද්‍රෝහි වුනේ. ස්වෛරීභාවයට. ඒකට යට අනිවාර්යෙන් ඒවට කකුල් දෙකෙන් මරන්න ඕන. පවතින ව්‍යස්ථානුකූලව එයාට නිසි පියවරයට විරුද්ධව ගන්න ඕනේ. ඔව්. එතකොට දැන් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් මෙන්න මෙහෙම කියනවා. කියනවා පැය 24න් මේ මහින්ද රාජපක්ෂ ජගිතපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගන්න මට පුළුවන්. එතුමා හිටියනම් කරනවා කියන. එහෙම පැය 24න් අත්අඩංගුවට ගන්න
වැරදි කරලා තියෙනවද මහින්ද රාජපක්ෂ? නේද මහින්ද රාජපක්ෂ නම් එවැනි වැරදි කරේ නැහැ. එතුමා මතක තියාගන්න එතුමාව මෙරට මහාධිකරණයකින් මේ යුද හමුදාව පාවා දීම පිළිබඳ වර්තකාරයක් කරපු තැනැත්තෙක්. එතුමාව තමයි එහෙම හිරේ දාන සුදුසු වාතාවරණයක් තිබ්බේ හැබැයි. ඒකට මොකද කියන්නේ? යුද හමුදාව පාවල දුන්නා. දැන් මහින්ද රාජපක්ෂ රට පාවල දුන්නා, ජාතිය පාවල දුන්නා, සරත් පොන්සේකා යුද හමුදාව පාවල දුන්නා. ඔකට මම උත්තර දීලා තියෙන කීපතා සුදා නමුත් උත්තරයක් දෙන්න ඕනේ. ඔව් මේ ආයි කියනවනේ මේගොල්ලෝ. විනාඩි දෙකක් තුනක් යනවා. යුද හමුදාව කියන්නේ අපේ ජීවිතේ. යුද හමුදාව වෙනුවෙන් තමයි අපි ලේ දහඩිය කඳුළු අගුරවලි කරලා කැපකිරීම කරේ. ඒක යුද හමුදාව මුළු යුද හමුදාවම ඒක දන්නවා. මුළු යුද හමුදාව මං ගැන තියපු විශ්වාසයෙන් ඉඳ තමයි මේ සෙබළු රණවිරු ඔක්කොම බය නැතුව යුද්ධයට ගිහලා ජීවිත 5000ක් පූජා කරේ. ඒ මගේ නියෝග මම දුන්න සැලසුම් මම දුන්න පුහුණුව මම ඇති කරපු සටන් ක්‍රම ඒ ඔක්කොම ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි ජීවිත පූජා කරලා රට බේරාගත්තේ. ඒගොල්ලෝ මං ගැන තියෙන විශ්වාසය නිසා. එතකොට මේ කොහේ හරි ඉන්න පහත් මිනිහෙක් නීතිඥයෙක් කියලා කියනවා. මූණ බැලුවා නම් නීතිඥයෙක් කියලා පේන්නේත් නෑ. මම අප්‍රසන්න මූණක් තියෙන්නේ. කතා කරනකොට නිකන් දුකදක් එනවා වගේ කියලා තමයි මට හිතෙන්නේ. මූසල පෙනුමක් තියෙනවා. ඔයා කියන භාෂාවෙන් පාවිච්චි කරනවා. ඒ ඔක්කොම මගේ භාෂාව හරි මූසල පෙනුම. එතකොට ඒ වගේ මිනිහෙකුට බෑ අපි රටට කරපු දේවල් රට වෙනුවෙන් අපි කරපු කැපකිරීම අපි ජාතියට කරපු සේවය අව탁සීරු කරන්න බෑ. මේ වගේ දැන් මේ පුද්ගලයා රටට සේවයක් කරපු මිනිහෙක්ද මහින්ද රාජපක්ෂගේ අසුචි වල සුද්ධ කරන්න ඇරෙන්න නීතිඥයෙක් හැටියට අපි දැකලා තියෙනවා උසාවියක හරි ඉන්නවා. කොහෙන් ආවද? පසුබිම මොකද්ද? ජන්මය මොකද්ද? කාගේ කවුද අපි දන්නවද? එහෙම නැති මිනිහෙක් නේ ඔය කියන්නේ. ඒ වගේ පුද්ගලයෙකුට අපෙන් ප්‍රශ්න කරන්න බෑ. සුදු කොඩි කතාව ගැන මම ආපහු පාරක් කියන්න ඕනේ. මම ජනාධිපතිවරණයට ඉල්ලනකොට ෆ්‍රෙඩරිකා ජයන්ස් කියලා හිටියා මාධ්‍යවේදිනිය. මගේ ඔෆිස් එකට ආවා. මගේ ඉන්ටර්විව් එකක් කරා. ඊට ඉස්සෙල්ලා එයා ගෝඨාභයලා හම්බෙලා කතා බහ කරලා තමයි අවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අවස්ථාවක එයා විසින්ම කිව්වා ගෝඨාභයලාට පොරොන්දු වුණා තානාපති දුරයක් දෙනවා කියලා. ඊට පස්සේ ඒක දුන්නේ නැහැ. ඒකන්ද තමයි එයාත් එක්ක රණ්ඩු වුණේ, තරහ වුණේ කියලා ගෝඨාභය මරනවා කිව්වා. ඒකන්ද රටින් පැනලා යනවා කියලා තමයි ගියේ. ඒකෝට ඒ වගේ සම්බන්ධයක් ඇතුව ඇවිල්ලා මගේ කාර්යාලයට ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ සුදු කොඩි අරන් එන අයට හමුදාවට වෙඩි තියන්න කියලා නියෝග දුන්නා කියන්නේ ඇත්තද කියලා. මම කිව්වා මම නේක දන්නේ නැහැ. නමුත් මීට කලිනුත් ඔබතුමියට කලිනුත් මාධ්‍යවේදීන් දෙන්නේ මගෙන් ওই ප්‍රශ්නේම ඇහුවා කියලා. එච්චරයි මං කිව්වේ. දෙන්නෙක් වයින් අහලා තිබ්බා ඊට කලින්. මාධ්‍යවේදීන් දෙන්නේ. ඒකට ඒගොල්ලන්ටත් මම දුන්නේ මම ඔය ගැන මුකුත් දන්නේ නැහැ කියන උත්තරේ තමයි. ඒ අතරෙන් මං කියන්නේ සුදු කොඩි කතාව නිර්මාණය කරේ රාජපක්ෂලා. ඒ 17 වෙනිදා. මැයි 17 වෙනිදා 2019 මම චීනයේ ඉඳලා රෑ ආවේ 9:00 කොළඹට. 17 වෙනිදා රෑ 2:00 තමයි අවසන් සටන පටන් ගත්තේ. ඒ 17 වෙනිදා මුළු දිවා කාලයම බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ICRC, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, එරික් සෝල්හයිම් ඔයගේ පිරිසක් එක්ක සාකච්ඡා කර ඉඳලා තියෙනවා. සුදු කොඩි අරන් ඇවිල්ලා මේගොල්ලන්ට යටත් වෙන්න දෙන්න ඕනේ. අරවා මේව ලොකු කතාවක් ගිහින් තියෙනවා. මම ආවයින් පස්සෙවත් මට ඕක කිව්වේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කරපු කතා බහ තැන දෝංකාර දීලා තියෙනවා. ඔයගේ පසුබිම අරෙන්ෙන් ආරංචි වෙච්ච සමාජෙ තිබ්බා. ඒකන් තමයි මේගොල්ලෝ මගෙන් ඇවිල්ලා ප්‍රශ්න ඇහුවේ. මංගා වීඩියෝ එකක් තියෙනවා. මම ඒක පසු වෙලාවක ඔබතුමාට දෙන්නම්. 17 වෙනිදා උදේවරුේ ගෝඨාභය රාජපක්ෂ කෝල් එකක් දෙනවා ශවින්ද සිල්වට. එතන වටේම මාධ්‍යවේදීන් ඉන්න කැමරා අල්ලගෙන. ශවින්ද සිල්වට මතක නැතුව කැමරා තියනවා කියලා ශවින්ද සිල්වා කියනවා. ඒ කෝල් එක එතේ ඉන්න අනිත් නිලධාරීන්ට කියනවා. මේ කෝල් එක ආවේ ආරක්ෂක ලේකම්ගෙන්. එතකොට ඒගොල්ලෝ මේ කියනවා මේ අද දවසේ මේ සුදු කොඩි අරන් ඇවිල්ලා යටත් වෙන්න ඕන කතාවක් වුණා කියලා. හැබැයි අපි කිව්වා කියලා තුන්වෙනි පාස් වලට යටත් වෙන්න බෑ අපට යටත් වෙන්න කියලා. ඊළඟ ලොකු කතාවක් ශවින්ද සිල්වා කියනවා. වටේම කැමරා තියෙනවා. ඒක කැමරා හැකින් ගත්ත වීඩියෝ එකක් මං ගාව තියෙනවා. ඔබතුමාට මං ඕනනම් මට දෙන්නකෝ. හෙට හරි දෙන්නම් ඒක පෙන්නන්නම්. ඒ වීඩියෝ කරපු ඒ මාධ්‍යවේදියා රටින් පැනලා ගියා ඊට පස්සේ. මේගොල්ලෝ එයා මරන්න සෙව්වා. එයා දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒ මාධ්‍යවේදියා. එතකොට ඒ වගේ කතා බහ කරලා ඔය ප්‍රශ්නේ නිර්මාණය කරේ මේගොල්ලෝ. ෆ්‍රෙඩරිකා ජයන්ස් කතා වෙලා ඇවිල්ලා මගේ කටින් අර වචන දෙක අරගෙන ඊළ පස්සෙන්ද හෙඩ්ලයින්ස් ගැහුවා ලීඩ පත්තරේ තරත් ෆොන්සේකා කියනවා කියලා සුදු කොඩි අරගෙන ඇට වෙඩි තියන්න කියලා හමුදාවට නියෝග දුන්නා කියලා. මට මතක නැහැ එක්ක නියෝග දුන්නා සුදු කොඩි අරගෙන ඇට වෙඩි තියන්න නියෝග දුන්නා කියලා. ඒක ක්‍රියාත්මක වුණා කියලා. කොහොමද එහෙම ලියවෙන්නේ? එතකොට මෙයාගෙන් අපි ප්‍රශ්න කරා නීතිඥයෝ. අපිට ඒකට තමයි මට නඩුව දැම්මේ. නඩුවක් හදලා. අපේ නීතිඥයෝ ප්‍රශ්න කරනකොට මෙයා කිව්වා මම ඒවා රෙකෝඩ් කරන් තියනවා කිව්වා. තරත් ෆොන්සේකා කියන ඒවා.
එතකොට රෙකෝඩ් කරලා දැන් ඔයාගේ මට කිව්වොත් මම රෙකෝඩ් කරගත්තා කියලා අපි මොකද්ද හිතන්නේ? ඔයා එක්කෝ රෙකෝඩින් එකක් තියාගෙන ටෙලිෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න බෑ. එතකොට මෙයාට කිව්වා රෙකෝඩ් කරපුවා පෙන්නන්න කියලා උසාවියට. පෙන්නෝගේ නෑ මම අදහස් කරේ මේ එහෙම රෙකෝඩ් කරන එක නෙමෙයි නෝට් පොතේ රෙකෝඩ් කරගත්තා. ඒ පාර අපි කිව්වා නෝට් පොත පෙන්නන්න කියලා. ඒ පාර නෝට් පොතක් පෙන්නුවා. ඒ දිනේට තියෙනවා පිටු කීපයක්. පිටු 5ක් විතර. ඒ පිටු 5ම කොළ අලවපුවා. එහෙම වෙන්න බෑනේ. ඒක තමයි. නමුත් උසාවියව පිළිගත්තා. මහාධිකරණයේ අරමිනියා කියන්නේ ඔය මහාධිකරණයක් ගැන. ඔව් මහාධිකරණයේ කරුණයි කියලා. විනිසුරු 3 දෙනෙක් දාලා ත්‍රිපුද්ගල මහාධිකරණයක් දැම්මා මේගොල්ලෝ. ඒකේ සභාපති හිටියේ විජේසුන්දර කියලා කාන්තාවක්. අර සරත් සිල්වටත් අන්ත ජරාම කාන්තාවක්. එයාගේ චරිතය ගැන ඔක්කොම දන්නවා. පවුලත් කඩන් වැටිලා ස්වාමි පුරුෂයාත් අතහැරලා දාලා ඒවයි කාන්තාවක් සභාපති. මුස්ලිම් පුද්ගලයෙක් හිටියා හම්බන්තොට මිනිහෙක්. එයාගේ අයියා හම්බන්තොට මහින්ද රාජපක්ෂත් එක්ක එකට වැඩ කරන ජාවාරම්කාරයෙක් මුදලාලියෙක්. එයා හිටියා. තුන්වෙනියා වරාවැව කියලා නුවර නීතිඥයෙක්. ඒ තීන්දුව දෙනකොට වරාවැව මේකට විරුද්ධව තමයි තීන්දුව දුන්නේ. මම වැරදි කවුරුවෙක් නෙවෙයි කියලා. එතකොට වරාවැව මේ තීන්දුව හැම දෙනවා කිව්වම මේ කාන්තාව ඒ කාන්තාවගේ ඔෆිස් එකට වරාවැව ගෙන්නලා කුණුහරුපෙන් බැන්න කියලා වරාවැව කියලා තියෙනවා. රැස්වීම් වලදී එහෙම කිව්වා. මේ කාන්තාවගේ ඒ කාලේ දුව විවාහ වුණා. විවාහ වුණාම අස්සම් කරන්නයි මේ නඩුව යන අතරේ. අස්සම් කරන්නයි මහින්ද රාජපක්ෂ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අස්සම් කරා විතරක් නෙමෙයි ඒ දුවට ටොයෝටා කාර් එකක් තෑගි දුන්නා. ඒ වගේ සැලසුම් කරලා දාලි ඉවරලා මට විරුද්ධව තීන්දුවක් දුන්නා. නමුත් ඇත්තටම වුණේ අරක තමයි වුණේ. සිද්ධිය. මම හමුදාව ඉදිතිව්වා කිව්වෙත් නෑ අනිත් එකේ අවසාන සටන 17 වෙනිදා රෑ පටන් ගත්තේ. රෑ 2:00ට. ඒක සුදු කොඩි අරන් එන්න පුළුවන් ඒ වෙලාවට. අපේ විශේෂ බලකාය කමාන්ඩෝස්ලා රුම්මුන් මැෂින් ගන් කෝටියක් විතර දාගෙන හතර වටේට වෙඩි තියෙන වෙලාවේ ප්‍රභාකරන්ගේ අවසාන සටන ඒකස්සේ කාට හරි සුදු කොඩියක් අරන් එන්න පුළුවන්. රෑ 2:00ට. ඒ කියන්නේ ඔබතුමාගේ කතාවක් හදලා ඒ කතාව නිර්මාණය වුණේ ගෝඨාභයලා බැසිල්ලා මහින්ද රාජපක්ෂලා 17 වෙනිදා දවල් කාලේ මට කිව්වේ නෑ ඒව ගැන. මෙහෙම කතාවක් වුණා කියලාවත් කිව්වේ නෑ. නමුත් ශවින්ද්‍ර සිල්වට ගෝඨාභය කෝල් එකක් දීලා කියනවා. අපි මෙහෙම දිවා කාලේ මෙහෙම සාකච්ඡාවක් තිබුණා කියලා. ඒ වගේ ප්‍රතිඵලයක් හැටියට තමයි සුදු කොඩි කතාවේ. ඒතකොට මට කියන්නේ නැතුව සුදු කොඩි අරන් එන්න යටත් වෙන්න එන්න අර මේ සාකච්ඡා මේගොල්ලෝ කරනවා මට හොරෙන්. ත්‍රස්තවාදීන් එක්ක. ඒ සාකච්ඡා කරා වගේ තමයි අර ඉස්සෙල්ලා සටන් නිරාමේ දුන්නේ. ඔව් ඒක ගැනත් මම මෙතන කියන්න. කියන්න අපි වරක කිව්ව නැවතත් කියමු. ඔව්. සටන් නිරාමය දුන්නේ 2009 ජනවාරි 30 සහ පෙබරවාරි 1. ඊට ඉස්සෙල්ලා ජනවාරි 26 වෙනිදා තමයි මම මුලතිව් ඇල්ලුවේ. අනිත් තුන් පැත්තකින් අපි එතකොට පුදු කුලිරිප්පු වට කළා. උතුරෙන් වයඹ පැත්තෙන් බටහිරින් වට කළා. දකුණෙන් මුලතිව් ඇල්ලුවා. අල්ලා ඒ අල්ලාපු සේනාංගී ඉතා වේගෙන් ඉස්සරහට ආවා. පුදුකුඩු 26 වෙනිදා රෑ වෙනකොට පුදුකුඩුරිප්පු වලට කිලෝමීටර් 7ක් විතර ලඟ වෙලා. දකුණෙනුත් 27 වෙනිදා ගෝඨාභය මට කියනවා දැන් මේ අවුරුදු දෙකමාරක් මම මේ යුද්ධේ බහැලා කරට අරගෙන ඔක්කොම කරලා 27 වෙනිදා මට කියනවා සරත් දැන් ඔයාට මාන්සිය ඇතිනේ නිවාඩුවක් ගන්න කියලා. ඔව් පොඩි විවේකයක් ගන්න අර මේ වවුනියාවේ අර නිකන් බිබී ඉන්න ජයසූරිය ඉන්නේ. එයාට ඔක් කරන්න දෙන්න. වගකීමක් තියෙන එකේ. අර වගේ යුද්ධයක්. බිබී ඉන්න හින්දා කොහරි මිනිහෙකුට නිකන් ඉන්න හින්දා ඒ මිනිහට කරන්න දීලා අවසාන කාලේ ඒකේ බැරෑරුම්කම තේරෙන්නෙත් නැහනේ. ඒක මෙහෙම ආපු කට්ටිය එතනින් අයින් කරනවාද? ගෝඨාභය යුද්ධ ඉවර වෙන්න මාස 2කට කලින් ජගඩ්ඩාස් අයින් කරා. 57 වෙනි සේනාංකයෙන් ජර්මනි තානාපති කාර්යාලයට අපොයින්ට්මන්ට් එකක් දුන්නා. ඒතකොට මේගොල්ලෝ බෑ කියන්නේ නැහනේ. ආසාවෙන් පැනලා යනවා. මගේ මෙහෙයුම් අධ්‍යක්ෂක ජෙනරාල් හිටියේ උදේ පෙරේරා. උදා මුලස්ථානේ. යුද්ධ පටන් ගත්ත වෙලේ ඉඳලා මායක් හිටියා. මාසයක් තීදී අස්සකල ඉවරලා එකපාරට ඇරියා මැලේසියාවට. ඇයි මේ මයික් කරන්න හේතුව? මගෙන් අහන්නෙත් නැහැ. මේ ඔක්කොම මේගොල්ලෝ කරේ මේ යුද්ධයේ යන එක අඩාල කරන්න. මාව දුර්වල කරන්න. නැත්නම් ඒකනේ මට පැත්තකට වෙන්නත් කිව්වේ. මම ඒත් බෑ කිව්වම තමයි මහින්ද රාජපක්ෂ 28 වෙනිදා නියෝගයක් දුන්නේ 31 වෙනිදායි පළවෙනිදායි සටන් විරාමයක් දෙනවා කියලා. ජනවාරි 28 වෙනිදා. ඒ අහන්නෙත් නැතුව. ඒ අපෙන් අහලා නෙවෙයිනේ. ආරක්ෂක කවුන්සිලේ මම තදින්ම විරුද්ධ වුණා. අපි ඉල්ලුවත් ඇරෙන්න එයා මොකටද සටන් විරාම දෙන්නේ? එවනම් යුද හමුදා පැත්තෙන් අපිනේ ඉල්ලන්න ඕන. කාගේ ඉල්ලීම් මතද මේ වෙන්නේ එතකොට මේ වෙනකොට? මෙතන සිද්ධ වෙලා තියෙන අනිවාර්යයෙන්ම මෙයා එමිල් කාතන්ලා එක්ක ප්‍රභාකරන්ලා එක්ක සම්බන්ධයක් තිබ්බනේ. ඔව් 2005 ඉඳලා. එතකොට සුදු කොඩි කතා ගැන අරවම ඔක්කොම සාකච්ඡා අරවම මෙයාට උවමනාවක් තිබ්බ අනිවාර්යයෙන්ම
මෙයා දැනගත්තා මේ යුද්ධය යන විදියට මේක ඉවර වෙනවා. ප්‍රභාකරන් සහ මේ පිරිවර ඔක්කොම විනාශ වෙනවා. ඒක තේරුණාම තමයි මට 100,000ක් විශ්වාසයි මෙයා එවිල්කාන්තන්ලත් එක්ක මේක සාකච්ඡා කරන්න ඇති. දැන් ඇත්තට හිතවත් කට්ටියනේ. ඩොලර් මිලියන් 2ක් දුන්නා නම් මුදු කොටින්ට බෝට්ටු ගන්න. නාවික හමුදාවට පහර දෙන්න. පෙරලා. ලැජ්ජ නැතුව ගිහලා නාවික හමුදා කඳුරේම හැංගිලත් හිටියා. ඔව්. පුතාණන් නාවික හමුදාව දැම්මට මිනිහා මුදට ගියේ නෑනේ කවදාවත්. මිනිහා කොළඹට රගර් ගහගා හිටියා. එතකොට එහෙම කරලා මෙයාට අනිවාර්යයෙන්ම ඔළුවට ආවා 2005 ඡන්ද දිනුවේ කොහොමද කියලා එයා දන්නවා. ප්‍රභාකරන්ගේ පිහිටෙන් දෙවිඩ ජනතාව ඡන්දේ නොදාපු හින්දා. අපි යුද්ධෙත් ඉවර කරා නම් මෙයා හිතුවා දෙවිඩ ජනතාව මෙයාත් එක්ක වෛර බැඳ ගන්නවා ආපහු. එතකොට මෙයාට ආපහු අර ප්‍රශ්නේ එනවා. ප්‍රභාකරනුත් නෑ දෙවිඩ ජනතාව පාලනය කරන්න. එතකොට දෙවිඩ ජනතාව මෙයාට විරුද්ධව ඡන්ද දෙනවා. ඒක ඔළුවට ආපු හින්දා තමයි මෙයාට ඕන වුණා මේක මෙතන යුද්ධ ඉවර කරන්න. නතර කරන්න. ඒකන්න තමයි ඒක දේවල් උඩර වැටි කරේ. ඒක කරලා ප්‍රභාකරන් ඇතුළු පිරිස බේරනවා. යුද්ධ ඉවර වෙන්නේ නැහැ. මෙයා ඉතින් ආත්මහාතකාමී මිනිහෙක්නේ. මෙයාට අපේ කොල්ලෝ එතකොටත් මගේ 4500ක් විතර ජීවිත පූජා කළා. ඒ එක්කම මොකුත් මෙයාට අදාළ නැහනේ. නැත්නම් කොටින්ට අවියවුද ගන්න සල්ලි දෙනවද ඡන්දයක් දිනන්න ඕනේ හින්දා. ඒතකොට මේ පුද්ගලයා ඒ වගේ විස බීජයක් ඔළුවේ තියන් තමයි අනිවාර්යයෙන්ම ওই වැඩේ කරේ. ආයේ ඒකේ දෙකක් නැහැ. ඒ ඔක්කොම තේරුම් ගන්න තමයි මම කියන්නේ මේ පුද්ගලයා එල්ලලා මැරීමට තරම් බරපතල වරදක් කරලා තියෙන්නේ කියලා. ඒක ඔබතුමාලා පිළිගන්නේ නැද්ද? මේ තරම් ද්‍රෝහි වෙච්ච මිනිහෙක් නම් බොරුවට ඔය සද්දාතිස්ස ඒවයි කට්ටිය අල්ලගෙන හාමුදුරුවෝම අල්ලගෙන ඒ වගේ ටීම් එකක් හදාගෙන මෙයා සිංහල බෞද්ධයෙක් වුණා. වීරයෙක් වුණා. මහින්ද පර්සි රාජපක්ෂ. ඔව්. නමුත් ඇත්ත වශයෙන්ම සිංහලයට ජාතියට ආගමට එහෙම කැක්කුමක් තියුණු මිනිහෙක් නෙවෙයිනේ මේ පුද්ගලයා. දැන් ඔබතුමා ඔහොම කිව්වට ඊයේත් අපි දකින්නවා ගිහිල්ලා අර පොඩි දරුවෝ ගිහිල්ලා අතට දෙනවා. බෞද්ධිස්ම කරන්න ඕනේ. ඒ සුදත් ඉතින් සල්ලි දීලා අරක්කු දීලා බඩගෝස්තරි දීලා කරන වැඩනේ. ඊට පස්සේ කැමරාවට එදා ගන්නවා. දැන් ওই වාහනවල නැගින් බස්වල ලොරි වල එන්නේ ඔක්කොම ඉතින් මං හිතන්නේ වෙඩින් කුවරි රවුමක් දාලා ට්‍රිප් එකක් දාලා දෙවුන්දර දේවාලේ පැත්තේ ගෙනිහිල්ලා කතරගම පැත්තේ ගෙනිහිල්ලා යන ගමන් ඔතන වස්ස ගන්නවා. අර එක විනියක් මම දැක්කා කියනවා මේ മന്ത്രി කෙනෙක්ම පොට්ටුවේ මේ ආපු මිනිස්සු මේ යන්නේ නැහැ ටවුන් එකේ කැරක් කැරක ඉන්නවා කියලා. ඒ උන් බස් වලින් බහලා ගිහලා අර ටවුන් එකේ shopping කර කර අපි තව කතාවකට අක්ෂලාට වැඩේ දුන්නේ නැත්තම් කියලා මේ ආණ්ඩුවේ තියෙන මතය ඕකනේ. දැන් මේ ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකනේ. ඔබලා කවදාකවත් දැක්ක සජිත් ප්‍රේමදාස මහත්මයාට ගහන්නෙම නාමල් රාජපක්ෂනේ. මොකද මේ ආණ්ඩුව දන්නවා තමන් පිරිහුණාම සරත් පොන්සේකත් දන්නවා මේ ආණ්ඩුව පිරිහුණාම නැවත මේ රටේ ජනතාව නාමල් රාජපක්ෂව ගෙනල්ලා ජනාධිපති පුටුවේ ඉඳනවා කියලා. ඉතින් මේකට මේ හැමෝම බයයි. ෆොන්සේක මහත්තයාත් බයයි මේ ආණ්ඩුවත් බයයි. ඉතින් ඒක නිසා අර අපි කතාවට කියනවා ෆිල්ම් එකේ වැඩිම දුෂ්ටයා ඉන්නේ නළුවටනේ. ඉතින් ඒක නිසා මේ ෆිල්ම් එකේ නළුව නාමල් රාජපක්ෂ මේ වෙලාවේ ඊට අමතරව මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතිහාසගත නළුවෙක්. ඉතින් මේ කට්ටියව වනසන්න වෙනසුවේ නැත්තම් මේ කට්ටියට ශාරීරිකව හරි මානසිකව හරි පීඩාවක් නැති කරේ නැත්තම් ඔවුන්ගේ අරමුණු සාර්ථක වෙන්නේ නැහැ. මොකද හිතෙන්නේ මහින්ද රාජපක්ෂ මේ නළුව ගැන කතා කරන මේ මිනිහා අපි අහලා තියෙන ඇත්තම ඔබතුමා දන්නවා ඇති. දැන් ඔය මේ චිත්‍රපටි ආදී එහෙම මෙතිරගත කරනකොට ඔව් මේ එතන වටේ ඉන්නවා කියනවනේ. ප්‍රධාන නළුවට ගිහිල්ලා තේ එකක් අල්ලන්න හරි නිලියට ගිහිල්ලා සබන් කෑල්ලක් දෙන්න ඒ જાතියේ චරිතයක් මට පේන්නේ. මහින්ද රාජපක්ෂගේ සරපුලව කනවා සූචි වල හින මිනිහෙක් නේ ඔය. ඉතින් ඒගොල්ලොන්ට පේනවා ඇති මහින්ද රාජපක්ෂ වෙන නළුවෙක් වගේ. නෑ නළුවෙක් වගේ නේ සිංහෙක් වගේ සිංහෙක්. මේ පොන්සේක කියන්නේ කලවැද්දෙක් කියලා තමයි කෙලින්ම කියන්නේ. සිංහෙක් නම් සබෑ සිංහෙක් නම් මම මෙච්චර අභියෝග කරද්දී මේව නිවටකමට සටන් නිරාමයක් දුන්නා. ඇයි එක එක කාලවල කියවන්නේ සටන් නිරාමයක් දුන්නේ නැහැ කියලා. එයාට පුළුවන් මාත් එක්ක විවාදයකට එන්න. දැන් අද උනත්. ඔව් ඕන වෙලාවක අද උනත් චැලෙන්ජ් කරන්න ඕන වෙලාවක පුළුවන්. මම සාක්කියටත් කට්ටේ ජෙනරල් 4-5 දෙනෙක් අරගෙන එන්න. අන්න ඒක හොඳ දෙයක්. දැන් මහින්ද සිංහයාට ඔන්න ප්‍රබල සිංහෙක් නම්. ඔව් සිංහෙක් නම්. මේක අර සිංහමයි පොරවගත්ත හිවලෙක් හින්දා තමයි සද්දාතිස්ස හාමුදුරුවෝ කට්ටිය දදා කියනවා නෑ සටන් විරාමයක් තිබුණ නැහැ කියනවා. කොච්චර නිවට කමක්ද? අපේ සෙබළු 500ක් විතර ජීවිත පූජා කරලා අමුදා කිලෝමීටර් 5 පස්සට ආවා. යුද්ධය තව මාස 3ක් පස්සට ගියා. මාර්තු මාසෙ ඉවර කරන් තිබුණේ යුද්ධ මේ මාසෙ යනකම් අපිට සටන් කරන්න වුණා. ඒකන්ද සෙබළු තව මගේ ඔය වෙනකොට 7500ක් විතර මිය ගිහිල්ලා. තව 500ක් විතර වැඩිපුර මිය ගියා ඔය ප්‍රශ්නේ හින්දා. ඒ ඔක්කොම වා කියන්න තියෙද්දි ඇයි නිවට වගේ කියන්නේ මං සටන් විරාමයක් දුන්නේ නැහැ කියලා.
එතකොට සිංහයෙක්ද? සිංහම පොරවාගත්ත හිවලෙක් වගේ මිනිහෙක්නේ. අපි බයද? දැන් යුද්ධ කරුවා මගේ අර පොත අරන් කියවන්න. මට වැරදුන තැන්. මම වැරදි නිවැරදි කරගත්ත හැටි. මගෙන් ආපු නියෝග සමහර ඒවා තුන අඩුපාඩු මම ඒ ඔක්කොම කියලා තියෙනවා. ඔය ඊට පස්සේ චෝදනාවක් කියනවා මේ තව මාස 6ද කොහෙද යන්න තිබ්බේ විශ්‍රාම යන්න ගියේ ගෝඨාභයට පින් සිද්ධ වෙන්න තමයි සරත් පොන්සේක හමුදාපති වෙන්නේ. යුද හමුදාවේ ජෙනරල් වනසිංහෙන් පටන් ගමු. ජෙනරල් වනසිංහ හමුදාපති වෙනකොට මම මේජර් කෙනෙක් හමුදාවේ. ජෙනරල් වනසිංහ හමුදාපති වුණේ විශ්‍රාම යන්න තියෙන දවසේ. ඊළඟ ජෙනරල් වෛද්‍යරත්න විශ්‍රාම යන්න තියෙන දවසේ. ඊට පස්සේ ජෙරිසිල්ලා විශ්‍රාම යන්න තියෙන දවසේ. දළුවත් විශ්‍රාම යන්න තියෙන දවසේ. වීරසූරිය විශ්‍රාම යන්න තියෙන දවසේ. බලගල්ල විශ්‍රාම යන්න තියෙන දවසේ. යුද හමුදාවේ සම්ප්‍රදායක් වගේ තරංකාරී තැනක්නේ. වැඩි හින්දා හැමෝටම chance එකක් දෙන්න ඕනේ හින්දා ඉවරලා අර අන්තිම මොහොතේ තමයි දෙන්නේ. අර ඉන්න මිනිහට ඉන්න දෙනවා කොහම හරි අවුරුදු දෙකක් තුනක්. ඒකින්ද ඒ අන්තිම මොහොත තමයි දෙන්නේ. ඒක හැමදාම වෙන දෙයක්. දැන් එන්නෙත් එහෙමනේ. දැනුත් අර ඉන්න හමුදාපති ඉඳලා අන්තිමට අර ඊළඟට බාර ගන්න එක්කෙනාට විශ්‍රාම යන්න තියෙන දවස් තමයි හම්බ වෙන්නේ. නමුත් ඊට අමතරව ওই වෙලාවේ ඊට කලින් චන්ද්‍රිකා ගැසට් එකක් ගහලා තිබුණා. හමුදාවේ නිලධාරියෙන් විශ්‍රාම යන වයස 55 නෙවෙයි 58 කියලා. ඒකට ඒ ගැසට් එකක් ගහලා තිබුණා. ඒ ගැසට් එක අනුව මට විශ්‍රාම යන තව අවුරුදු 3ක් තිබුණා. මම ඒකට හමුදාවේ දෙවෙනියා. ඒ ගැසට් එකේම චන්ද්‍රිකා ගහලා තිබුණා යම් කිසි කෙනෙක් හමුදාපති වුණොත් අවුරුදු 3ක් ඉන්න පුළුවන් හමුදාපති තනතුරේ. ඊට පස්සේ හමුදාපති වුණාම අවුරුදු 3කට වඩා ඉන්නත් බෑ කියලා. එතකොට හිටපු එක්කෙනා මට 56 ආරිතනකොට එයා යන්න ඕනේ. එතකොට ඊළඟට මම කොහොමද හමුදාවේ දෙවෙනියා හිටියේ. චන්ද්‍රිකා ගෙන්නලා මට කිව්වා එයා හමුදාපති කරන්න ඉස්සෙල්ලා කෝට් එකට හමුදාපති කරන්න ඉස්සෙල්ලා අපි දෙන්නම ගෙන්නලා මූණට ගිහුවා මම මෙයා හමුදාපති කරාට ඔබතුමාට ඊළඟට අනිවාර්යයෙන්ම මේක දෙනවා. මගේ වචනේ විශ්වාස කරන්න කියලා. නමුත් චන්ද්‍රිකා හිටියේ නෑ අන්තිම වෙනකොට ওই කාලේ වෙනකොට. ඔව්. ඒකට ඒ ගැසට් එක අනුව මම කොහොමද හමුදාපති වෙනවා. චන්ද්‍රිකාගේ වචනයත් අනුව. එතකොට මේ මහින්ද රාජපක්ෂයිලා පෙන්ෂන් යන්න තියෙන මිනිහා මේ පිංගුත්තරයන්ට කොච්චර පැහැදිලි කරත් මේක තේරෙන්නේ නැහැ. දැන් ওই නීතිඥයෙක්ද? බලන්න ඔය නීතිඥයා කියන මිනිහා කෝට් එක ගලවලා මුඩයක් ගහ ගන්න ඕන මිනිහෙක්නේ. මේක තේරුම් ගන්න බැරි නම් මෙහෙමයි මෙයා හමුදාපති වුණේ. මේ වගේ පසුබිමක් තමයි තියෙන්නේ. මම ඔක් කීපාරක් කියලා තියනවා. මෝඩෙක් වගේ ඉල්ලුවා කියනවා. දැන් ඊට අමතරව චෝදනාවක් කරන ඔය මාධ්‍ය සාකච්ඡාවේදීම නෙවිල් ප්‍රධාන ආරක්ෂකයා මහින්ද රාජපක්ෂ ඔහුට ප්‍රොමෝෂන් දුන්නෙම සරත් පොන්සේකා කියලා. මේමයි නෙවිල් ආරක්ෂකයා හිටියේ ජනාධිපති වෙලා ඉන්නකොටත් නෙවිලුයි තව මිනිහෙක් හිටියා 30 කියලා. 30 මන් දන්නවා. ඒ දෙන්නම. එතකොට මං හිතන්නේ මෙයා ජනාධිපති වුණාට ඒ දෙන්න සාජන් මේජර්ලා. ගෝඨාභය මට දැනුම් දුන්නා. හමුදාපතිට පුළුවන් මේ දෙකළු තියෙන නිලට උසස් කරන්න. සෙසු නිලියෝ. ගෝඨාභය මට දැනුම් දුන්නා මේ දෙන්නට උසස් වීම් දෙකක් දෙන්න කියලා. දෙකළු තියෙන හැටියට. ඉතින් ආරක්ෂක ලේකම් උපදෙසක් දුන්නම හමුදාපතිට ඒක අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න වෙනවනේ. මගේ අස්සන තමයි තියෙන්නේ. නමුත් හමුදාපතිලා ආරක්ෂක ලේකම් වල වැඩ කරන්නේ එහෙම තමයි. ආරක්ෂක ලේකම් කටවචනෙන් ටෙලිෆෝන් ලකුස්සලා කිව්වොත් අපි ආ ක්‍රියාත්මක කරනවා. ඔය වගේ ඒවා ලිඛිතව යවන්න ඕනේ නෑ යා. ඒ ලියුම මම හදලා ඇරියේ ගෝඨාභය රාජපක්ෂට. එතකොට ඒක අධිකාරියටපත් කිරීම අනුමත කරන්න ඕනේ ගෝඨාභයයි ජනාධිපතියි. මම ලියලා ඇරියට ඒ අවසාන කමිෂන් කරනවා කියන එක අවසාන අස්තම වදින්න ඕනේ ආරක්ෂක ලේකම් කෙනෙකු ජනාධිපතිය. ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් ඉන්නකොට හමුදා මූලස්ථානයේදී එල්ල වෙනවනේ මරාගෙන ප්‍රහාරයක්. එතකොට ඒ වාහනේ ඩිස්ප්ලේ කරගෙන ඒක පෙන්න ඡන්දෙ ඉල්ලන් ගා කෑව කියලා කියනවා මේගොල්ලෝ. මේමයි සුදත් දැන් එක එක මිනිස්සු දේශපාලනය කරනකොට ඒගොල්ලන් ඉතිහාසය ගැන ජනතාවට කියනවා. දැන් මම මගේ ඉතිහාසය යුද හමුදාවේ රට කරපු සේවය. එතකොට මම කියනකොට ඉතිහාසය ගැන ඒ ඉතිහාසයට අදාළ දේවල් තියෙනවානේ. දැන් ඔබතුමා ඒක හන්දන්නේ ගිහිල්ලා ඒ කාර් එක අනිවාර්යයෙන් ගාවට ගිහිල්ලා ඒ කාර් එක ගැන ඉන්ටර්විව් එකක් කරා. ඒකත් මම හිත දාන ප්‍රෝග්‍රෑම්. ඒක විශේෂත්වයක් තියෙන හින්දා. අනිවාර්යයෙන් අපිට විශේෂයි ඒක. ලෝකේ අනිත් රටවල් වල නම් ඔය කාර් එක තියෙන මියුසියම් එකක. මොකද මේ මිනිස්සු රණවිරුවන්ට ගරු කරනවා, රණවිරුව ලැබපු අත්දැකීම් අගයනවා, කරපු කැපකිරීම අගයනවා. මේ වගේ මූසල නීතිඥයෙකුට ඒ වගේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. දැන් ඔබතුමා ඒක ගන්නෙත් මේ ඒගොල්ලෝ වෙන්දේසි දැම්මා වෙන මිනිහෙක් අරගෙන ඒ මිනිහා ඇවිල්ලා මට පරිත්‍යාග කරා ඒක. මම දන්නෙත් නැහැ. මේගොල්ලෝ මේවා මකන්න ඕනේ හින්දා මගේ නම මකලා මම හිටපු තැන් වල ඔක්කොම නාම පුවරු ගලවලා ඕකත් වෙන්දේසි කළා දැම්මා. ඒ කියන්නේ මේ ඉතිහාසෙ මකන්න හදපු දේවල්. නමුත් ඒ ඉතිහාසය අපි මතක් කරනකොට ජනතාවට මම හිටපු තැන් මෙන්න මම කරපු දේවල් මෙන්න ඒවා කියන්න අපිට තහනමක් නැහැ නේ වේදිකාවට.
එතකොට මේ වගේ මේ මූසල චරිතවලට ඒගොල්ලන්ගේ ඉතිහාස ගැන කියන්න දෙයක් නැති හින්දා ඒව දැක්කම කුහකකම ඉරිසියාව තණ්හාව ඇති වෙනවා. එතකොට අර වගේ ඇවිල්ලා ඉවරලා අප්‍රසන්න විදියට ජනතාව ඉස්සරහට ඇවිල්ලා ඔහේ දොඩවනවා. කොච්චර මෝඩෙක්ද ඔය නීතිඥයා. ජනතාව ඉස්සරහට ගිහලා මයික් තියලා කිව්වනේ මහින්ද රාජපක්ෂගේ විජේරාමයට ජනාධිපති මන්දිරනුයි අර්ලියගම මන්දිරනුයි කෙනාපු ලී බඩු මේක ඇතුලේ තියෙනවා බඩු ගන්න. ඔව්. මේවා ලේඛනගත කරලා නැහැ එහෙ. ඒකන්ද මේවා අරන් යනකම් අපිට අපේ බඩු අයින් කර මොනතරම් මෝඩ නීතිඥයෙක්ද? ඒකෙන් කියවෙන්නේ අතන ලේඛනකට ගත කරන්නේ නැතුව බඩු ගෙනාව නම් ඒ කියන්නේ හොරකම් කළානේ කියන්නේ. හොර බඩු. ජනාධිපති මන්දිරෙන් ගෙනාව නම් ලේඛනගත කරන්නේ නැතුව ඒ කියන්නේ හොරකම් කරන් ඇවිල්ලා. විජේරාමයට ලේඛනගත කරේ නැත්නම් මේ හොරා ලෑස්තිලා තියෙන්නේ මේ ටික මැද මුලට උස්සන්නනේ. අනිවාර්යනේ. ඔව්. ඉතින් මේ මෝඩ නීතිඥයා දැන් ඒකට චාර්ජ් එකක් ගහන්න පුළුවන් නේ. අයිතගේ බඩු හොරකම් කරනකොට අර්ලියගම මන්දිරේ හිටිය මහින්ද රාජපක්ෂමයි. ජනාධිපති මන්දිරේ ගෝඨාභය. ඒකට මේ හොරකමට දායක වෙලා තියෙන්නේ තේ දෙන්නවනේ. මහින්ද රාජපක්ෂම හොරකම් කළා මහින්ද රාජපක්ෂම පන්නලා මහින්ද රාජපක්ෂම ගෙනෙල්ලා බඩු තියාගෙන ඉන්නවා. ඊට පස්සේ කියන උඹ ඔප්පු කරපන් මේ බඩු උඹේ කියලා කියනවා. ඒතකොට එහෙම දෙයක්වත් තේරෙන්නේ නැති මෝඩ තකතිරු නීතිඥයෙක් නේද මේ? කොහෙන්ද දන්නේ සොයාගත්තේ නේ. එතකොට දැන් මේ ගෙදර විජේරාමෙන් කියන්නේ තාම බාර දුන්නේ නැහැ. මේ වෙනකොට වතුර බිල තියෙනවා ලක්ෂ 6යි. ලයිට් බිල තියෙනවා 1 ලක්ෂ ගන්න. ඒකටත් පොළු තියෙන්නේ දැන්. ඔව්. දැන් කාට හරි සල්ලි ටික දීලා නිශාන්ත වගේ සනත් නිශාන්ත ඔව් ඒ වගේ කාට හරි සල්ලි ටික දීලා කියයි මේක මේ ඔබ ගෙවනවා විදිහට ඒක කියවපන් කියලා. හරි. දැන් පාස්කු ප්‍රහාරයේ මහමූලකරුවන් ගැන ඔන්න මේ සතිය එනවා එළියට. දැන් ඒ පාර්ලිමේන්තුවේ තිබිච්ච කමිටුවේ සහ සම්බන්ධයෙන් ඔබ හිටියා ඒ කමිටුවේ. මොකක්ද ඒකේ නිර්දේශ උනේ හොයාගත්ත තොරතුරු ටික? දැන් ඒ කමිටුව CID එක කරනවා වගේ වැඩ කරන්න බෑ පාර්ලිමේන්තු කමිටුවකට. CID එක මිනිස්සු අත්අඩංගුවට ගන්නවා, ප්‍රශ්න කරනවා, ඒගොල්ලොන්ට රිමාන්ඩ් නියෝග ගන්නවා. එතකොට ඒ වෙනම පරිසරයකනේ ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. වෙනම ක්‍රියාදාමයක් හරහානේ. පාර්ලිමේන්තු කමිටුවට එහෙම කරන්න බෑ. අපිට පුළුවන්කම තිබුණේ මේ වෙච්ච දේ වළක්වා ගන්න ගත යුතු පියවර නොගත්තේ මොකද? ඒකට කවුද වග කියන්න ඕනේ? අන්න ඒව තමයි අපිට සොයන්න පුළුවන්කම තිබුණේ. ඒ ඇරෙන්න මේක සැලසුම් කරේ කවුද? මහමොලකාරයා කොහෙද ඉන්නේ? බෝම්බ බැඳගත්තේ කොහමද? බෝම්බ එව්වේ කොහමද? ඒව කරා. හැබැයි ඔබට මතකයි පාස්කු ප්‍රහාරයේ මේ වෙලා දින කීපයක් ගිය පසු ගෝඨාභය රාජපක්ෂ එළියට අවිල්ල කියනවා ජාතික ආරක්ෂාව තර්ජනයක මම ඉදිරිපත් වෙනවා කියලා. එතකොට මුළු සමාජයක් කියනවා මේක බලය සඳහාම කරපු ඝාතනයක් කියලා. රට අස්ථාවර වෙනවා මම ඊට පස්සේ මං එනවා රට බේරගන්න කියලා. එතකොට හිතෙන්නේ නැද්ද මේ මහමූලකරු මේ දවස්වල කතා කරනකොට කෙලින්ම ගෝඨාභය මහමූලකරුද? මේක ගැන අනිවාර්යයෙන්ම ඒ අංශය ඒ පිළේ කට්ටියගේ සම්බන්ධයක් තියෙනවා. රාජපක්ෂලගේ. ඔව් ඒ පිළේ කට්ටියගේ ඒ කාලේ යනකොට මෛත්‍රීපාල සිරිසේනත් ඒ පිළට ආවඩ වඩනේ හිටියේ. අනිවාර්යයෙන්. ඔව්. ඒ පිළේ හෙන්චයියක් වෙලා හිටියේ. මෛත්‍රීපාල සිරිසේන අනිවාර්යයෙන්ම මේක දැනගෙන හිටියේ. එයා කියනවානේ මම දන්නවා උසාවියෙන් ඇහුවොත් මම කියනවා කියලා. මම දන්නවා මහමූලකරු කියලා. මෛත්‍රීපාල කියනවානේ. ඔය කියන්නේ එයා වෙන එක බයිල කියලා ඉවරලා නිකන් බෝලේ පාස් කරන්න හදන්නේ. එක තැන්වල ඔය මිනිහා කියන දෙයක් කරන මිනිහෙකුත් නේ කරන දෙයක් කියන මිනිහෙකුත්. හැබැයි ඔබ මම දැක්ක මේගොල්ලෝ තවත් චෝදනාවක් කියනවා මහින්ද ගාවින්දලා ඔච්චර දේවල් අරගෙන හරි ඉස්සෙල්ලාම අර කිවර කරනකම් ඉන්නවා. දැන් ඒ පාර්ලිමේන්තු කමිටුවේ මම වෙනම තනියම වාර්තාවක් ලිව්වා පිටු 65ක. ඒ වාර්තාවලත් මම පෙන්නලා දුන්නා මෛත්‍රීපාල සිරිසේනයි අර නිලංග ජයවර්ධන කියන මිනිහා මේ ඊයේ පෙරේද අයින් කරේ. ඒ මිනිහයි මේකට වා කියන්න ඕනේ. නිසි ක්‍රියාමාර්ග නොගත්තට. මේ තොරතුරු දවස් 21කට කලින් හම්බෙලා නැවත රිමයින්ඩර්ස් දීලා බෝම්බයන් දවසට කලින් දවසෙත් මේ පුද්ගලයෝ දෙන්නවක දැනගෙන හිටියා. ඒක තමයි මෛත්‍රීපාලේ දා රටින් පැනලා ගිහිල්ලා ඉන්දියාවේ දවස් 3ක් හැංගිලා ඉඳලා ඊට පස්සේ සිංගප්පූරුවට ගිහිල්ලා කාමරේටලා දොර වහගෙන හිටියේ. බෝම්බ ගියා ලංකාවට ආවේ නැහනේ. උදේ බෝම්බ ගියාම ලංකාවට ආවේ රෑ 12ට කොහෙද ආවේ. ඒ අතරේ ආපු ගුවන් යාන දෙකක් තිබුණා ශ්‍රී ලංකන් ඒවා. උදේ 9ට එහෙම පිටත් වෙන එකයි. උදේ 12ට ඒ එකවත් ආවේ නැහැ. අපි ගිහිල්ලා යන් ප්‍රශ්න කරාමත් මම ප්‍රශ්න කරා. ඇයි ආවේ නැත්තේ? ඒතකොට බොරු කිව්වා. සීට් තිබුණේ නැහැ කිව්වා. ඊට පස්සේ මං ගාව සීට් ලයිස්තුව තියාගෙන මං අතේ ගියේ. ඉකොනොමි ක්ලාස්, බිස්නස් ක්ලාස් ඔක්කොම සීට් තිබුණා. ඒ වගේ නිවට බියවුණු තක්කඩියේ. මේක අනිවාර්යෙන් එයා දැනගෙන හිටියා මේක වෙනවා කියලා. මේ වැඩේ නවත්තන්න අවශ්‍ය පියවර එයා ගත්තේ නැහැ. එයා ඒ වෙලේ සහසුද්ධියෙන් වැඩ කරේ හනිමූන් එකක හිටියේ ගෝඨාභය රාජපක්ෂලා මහින්දලත් එක්ක. එතකොට මම විශ්වාස කරනවා ඒ පිළ මේකට සම්බන්ධයි. ඔය සැලේ කියන පුද්ගලයා හැම ඒ කාලේ එහෙම මේ දුවන ප්‍රශ්නාර්ථකාරී ලකුණක් තියෙන පුද්ගලයෙක්නේ. ගෝඨාභයගේ හෙන්චයියෙක්. හෙන්ද විතරණ කියලා තව මිනිහෙක් හිටියා.
විශ්‍රාම ගිහිල්ලත් ගෝඨාභය ගාව තියාගෙන හිටියා. ඔය කණ්ඩායම තමයි ගෝඨාභය කරපු දාමරික වැඩ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ. කොළඹ තියාගෙන මාධ්‍යවේදීන්ට ගහපුවා ලසන්තල මරපුවා. ඔය ඔක්කොම පිටිපස්සේ ওই පිරිස අනිවාර්යෙන්ම ඉන්නවා. හරියට පරීක්ෂණයක් කරොත් මං හිතන්නේ යම් යම් දුරකට ඔය ශානිලාට ඕවා යම් යම් හෝඩුවා තියෙනවා. හරියට පරීක්ෂණයක් කරොත් අනිවාර්යෙන් ඔය කට්ටිය කොටු කරන්න පුළුවන්. ඔබතුමාගේ කටින් ආපු හින්දා ලසන්තගේ නම වර එක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කරනකොට මාධ්‍යවේදී කියන ওই ප්‍රශ්නේ ආපික හොඳයි ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඍජුව සම්බන්ධයි කියලා තරත් පොන්සේක මහත්තයා. ඔව් මම ඇත්තටම කියනවා ඒ කාලේ කොළඹ ඔය බුද්ධියන් සමයෙහිම මුකුත් කරේ නැහැ සුදුවත්. ගෝඨාභය තමයි මාසෙකට දෙපාරක් කොන්ෆරන්ස් එකක් තියෙනවා. බුද්ධියන්ස ප්‍රධානී ඔක්කොම ගෙන්නගෙන. එතකොට සැලේ කියන මිනිහයි ඔය හෙන්ද විතරන ළඟින් තියාගෙන ඒගොල්ලෝ එක තමයි හැමදේම සැලසුම් කරන්නේ සාකච්ඡා කරන්නේ. මම කරේ කොළඹ වෙන හමුදා කරන රාජකාරී තිබ්බන්නේ නිල ඇඳුම් ඇඳලා කරන රෝඩ් බ්ලොක් දාන ඒවා ගිහිල්ලා මෙහෙයුම් මොන හරි කරනවා නම් ඒවට අවශ්‍ය මිනිස්සු දීපු එකයි ඒව හරියට කරනවාද කියන එක මම ඇහැ ගහගෙන හිටියේ. මම සම්පූර්ණයෙන් උතුරු නැගෙනහිර උද්දට තමයි බහලා හිටියේ. එතකොට මට ප්‍රශ්න තිබෙන්නේ නැහැ ලසන්ත ගැන. ලසන්ත ගැන ප්‍රශ්න තුනේ මහින්ද රාජපක්ෂටයි ගෝඨාභය රාජපක්ෂටයි. අන්තිම මොහොතේ ලසන්තලා රිමික් ඥාන ගනුදෙනුව ගෝඨාභයගේ ඒවා එලවනවා එලි කරනවා කියලා තර්ජන කළා එහෙම තිබුණා. එහෙමනම් ගෝඨාභය අයි මේ කියන්නේ නමම කියලා. මම හිරේ දාලා මේගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරා බුද්ධියන්ස වල හිටපු අය අත්අඩංගුවට අරගෙන මගේ ආරක්ෂක මුරේ හිටපු බුද්ධියන්ස කට්ටිය අත්අඩංගුවට අරගෙන ඒවලට බලපෑම් කරලා හිරගෙවල් වල දාලා හිරියර කරලා කතාවක් ගොතන්න පුළුවන් තරම් උත්සාහ කරා මේක හමුදාපති වැඩක් කියලා. ඒක තමයි ඒගොල්ලෝ දිගින් දිගටම උත්සාහ කරේ. නමුත් සත්‍යය දැන් හෙළි වෙනවනේ. ශානිලා CID එකේ කට්ටිය ඇත්ත තත්ත්වය දන්නවා. හරි ඉඳලා ගියේ නිශාන්ත සිල්වත කවුද නේද ඉන්ස්පෙක්ටර් කෙනෙක් එහෙම. ඔව්. දැන් ඉන්නවනේ ස්විට්සර්ලන්තේ හරි කොහේ හරි. ඔව් ෆ්‍රාන්සේ ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම සොයාගෙන තියෙන්නේ. දැන් එතකොට තාජුදීන් ඝාතනය ගැන මේ දවස්වල කතා වෙනවනේ. දැන් ඔබතුමාට හොඳ බුද්ධියක් තියෙනවා. හමුදාපතිවරයෙක් හැටියට යුද්ධේ නිමා කරපු හමුදාපතිවරයා හැටියට ඔබගේ මනසට එන්නේ දැන් මේ කියන විදිහට ඒක 100%ක්ම අපි දන්නවා ඩිෆෙන්ඩර් රථේ කාගේද කියලා ඒක දුන්නේ කවුද කොහෙන්ද රතු කුරුසෙන් ආවේ ඔක්කොම දන්නවා. එතකොට දැන් කජ්ජ හරහත් ඔන්න එළි වෙනවා. දැන් මේ කියන විදිහට කවුද මේ ඝාතකයෝ ඇත්තද? පෝල් 42ක් අරලිගහ මන්දිරෙන් එනවා. ඒක භාර්යාවගේ ඇවිල්ලා ආර්යාවගේ කියලාත් කියනවා. ඔව්. ඔබතුමාට මොනවද ඒ ගැන හිතෙන්නේ? ඉස්සෙල්ලාම සුදාත් මේ තජුඩින් මැරිච්ච හැටි. මේක ඇක්සිඩන්ට් එකක් නෙවෙයි කියලා අපිට ඕන මොඩේකට තේරෙනවා. එතන ඒ වගේ වේගකින් ඇවිල්ලා කාර් එකක් කැපිලා මැරෙන්න පුළුවන් තැනක් නෙවෙයි. ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණ වලින් අර වයි මේ වයින් මේගොල්ලෝ ගෙහෙන් චයියෝ හංගන්න ඇදුවා. ඩ්‍රයිවිං සීට් එකේ තමයි ඉන්නේ. ඔව් සමහරු මේවා කිව්වා මේක අනිවාර්යෙන් ඝාතනයක් කියලා. රාජපක්ෂ පවුල පුළුවන් තරම් උත්සාහ කරා රාජපක්ෂ ආණ්ඩුව රාජපක්ෂලා ගෙහෙන් චයියෝ අනුර සේනානායකලා මේ පිරිස මේක ඇක්සිඩන්ට් එකක් කියලා ඔප්පු කරන්නේ. එතනින්ම තේරෙනවානේ. එතනින්ම තේරෙනවා මේක ඝාතනයක්. මුන් මේක හංගන්න හදනවා. එන්න මොකද මුන් මෙච්චර ඕකට මැරෙන්නේ? ඔච්චර පොලිසිය කට්ටියක් දාගෙන ඉවරලා ඝාතනයක් නෙවෙයි කියලා කියන්නේ. මේ ඝාතනයක් කියන්නේ කොහොම මොඩේකට තේරෙනවනේ. ඒකෙම තේරෙනවා රාජපක්ෂලාට මේක ගැන උනන්දුවක් තිබ්බා. මේක හංගන්න උවමනාවක් තිබ්බා. ඊට අමතරව පසුබිමේ යන අනික් කතා තියෙනවානේ. රාමල් රාජපක්ෂලා යෝෂිතලත් එක්ක වෛරෙන් හිටපු හැටි තජුඩින් එක්ක රගර් කණ්ඩායමේදී තජුඩින් මේගොල්ලෝ ගණන් නොගෙන හිටියා. මොකද මේගොල්ලෝ ජාතික මට්ටමේ ක්‍රීඩා කරන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා හිටියේ නෑ මේ මිනිස්සු. හැව්ලොක් සහ නාවික හමුදා අතර තියෙන තරංගයේ තමයි මේක ඉතිවිලා අන්තිමට දිනන්නේ තාජුදීන්ගේ ට්‍රයි එකත් එක්ක. ඒක තමයි. ඒ වගේ විශාල හැලහැප්පීමක් තිබුණා කියලා මුළු ක්‍රීඩා ලෝලීන් ඔක්කොම දන්නවා. රගර් ක්‍රීඩාවේ සම්බන්ධ ඔක්කොම දන්නවා මේ ප්‍රශ්නය ගැන. රගර් ක්‍රීඩාව විතරනේ රටේ ක්‍රීඩා ගැනත් වෙනවා. ඊට අමතරවත් අපි දැක්කේ දවස්වල Facebook වල යනවා පින්තූර යනවා ගැහැණු ළමයෙක්ගේ ප්‍රශ්නකුත් මේක තමයි කිව්වේ. ඔව්. ගැහැණු ළමයෙක් එක්ක තජුඩින් උත්ආශ්‍රය කරලා තියෙනවා. මේගොල්ලොත් ආදරෙන් වෙලිලා ඉඳලා තියෙනවා. මේගොල්ලෝ බදාගෙන ඉඳලා තියෙනවා. මේගොල්ලෝ හපහප ඉඳලා තියෙනවා. ඔව්. ඒතකොට ඒ පසුබිමක් තියෙනවා. තජුඩින් එක්ක මේගොල්ලෝ වෛරයෙන් හිටියා කියන එක හැමදේම මොකට ඔප්පු වෙනවා. එතකොට දැන් නොඑක් තොරතුරු ඇවිල්ලා තියෙනවා. නොඑක් අවස්ථාවල ඩිෆෙන්ඩර් ගැන ඩිෆෙන්ඩර් එක කවුද පාවිච්චි කරේ? කාගේ ස්කෝට් එකේද හිටියේ? ඒ වගේ නම්බර මොනවද? ඊට පස්සේ ඒ වෙලේ දුරකථන පණිවිඩ කොහොමද අහවල් ලෑගෙන් රාජපක්ෂ පවුලේ කට්ටිය රාජපක්ෂ මැතිණිය ඇතුළුව කට්ටියට කතා කරපු හැටි ඒ වෙලාවේ එයාට තියෙන පොලිසියට කතා කරා. අයිය අතන මැතිණිය මහින්ද රාජපක්ෂ මෙච්චර පල්ලෙහාට දාලා කතා කරනකොට අරයට තර මැතිණිය කියන්නේ කාන්තාව වෙන්නේ. ඒ අපි ඉන්න කාලේ ඇත්තම කියනවා නම් ඒ කාලේ එයා මේවට එච්චර ඇඟිලි ගැහුවේ නැහැ. පවුලේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න ඇති. නමුත් රාජකාරී මට්ටමින් ওই සේවා වනිතා වැඩවලට අරෙමේ ඔයලකට එයා බලපෑමක් කරන්න ගියේ නැහැ. දැන් අපේ විරන්දියවරුවේ මෙයා ළඟින් ආශ්‍රය කරා. මම හමුදායෙන් අස් වෙන්න සූදානම් වෙනවා කියන කතාව ඒ කාලේ තිබ්බනේ.
මම යනවා මම රාජපක්ෂල කැප්පෙනවා කියලා. මම 80 ලිපිය දාන්න කලින් දවසේ ශිරාන්ති රාජපක්ෂ මගේ බිරිඳට එන්න කියලා ජනාධිපති මන්දිරයට ඒගොල්ලෝ පැය දෙකක් කතා කර හිටියා. පැය දෙකක්. ඒතකොට ශිරාන්ති රාජපක්ෂ මෙයාට කියලා තිබ්බ මගේ බිරිඳට තරට්ට කියන්න අස් වෙන්න එපා කියලා. මම මහින්දට කියන්නම් ගෝඨාභය අයින් කළා සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් කරන්න කියලා. එහෙමත් මම කියනවා මහින්දට. එහෙම නොකරොත් ඔයගොල්ලෝ කැම තීරණයක් ගන්න කියලා. එයාගේ යම් කිසි ඒ කාලේ යම් කිසි අංශවලදී යම් තැන්වලදී සුභවාදී වැඩ කරලා තියෙනවා. ඒකන්ද දැන් අපේ තිබුණ ගැටලු වලදී වුණත් අපට ද්‍රෝහි වෙලා නෑ යා කොයි වෙලාවකවත්. මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම ඊට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සිරිලිය කියනුන් අරවා මේව. ඔව්. මොකද ඒ පවුලේ මහා එකා හොරා කනකොට දූෂිතයෙක් නම් නරුමෙක් නම් පවුලේ අනිත් මිනිස්සුත් එයත් එක්ක ජීවත් වෙන්න එපයි. උණුත් හොරන් කරන්න ඕන. ඒ උන්ට නැත්නම් අරවිනයක් ඉන්න බෑනේ. පවුල ආරක්ෂා කරගන්න හරි. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙන්න පේන්නේ නැද්ද? හවුලේ හොරා ගන්න ඕන. ඔව් ඉතින් හැමතැනම ඔය පාතාලේ හැම එකම අහුවෙනකොට බිරිඳත් අන්තිමේකට හේතු වෙලා තියෙනවා. බිරිඳ නම් විවාහ වෙනකොට මුලින් අඳුර ගන්නකොට ඔය ප්‍රශ්න තිබුණ නැති වෙන්න පුළුවන්. යම් කිසි කාලයකදී ඒවට ඇබ්බැහි වෙනවා. හරි මෙතිතුමා දැන් මම දැක්ක ගිය සතියේ වෙද්දී ඔබතුමා ඊටමත් සුභවාදී විදිහට වර්තමානයේ ආණ්ඩුව ගැන කතා කරනවා. ඔව්. පෙර ආණ්ඩුත් එක්ක සාපේක්ෂව බැලුවාම 1000 වාරකින් හොඳයි කියනවා. ඔව්. ඇත්තටම හොඳයිද? මම එහෙම කියන්නේ හේතුව මාත් දේශපාලන අවුරුදු 15ක්නේ. උගාක් දේශපාලනයට එන්න ඉස්සෙල්ලත් මහින්ද රාජපක්ෂලා ඇමතිවරු හැසිරෙන හැටි ඊට පස්සේ යහපාලන ආණ්ඩුවේ මිනිස්සු හැසිරිච්ච හැටි ඔය නායකයෝ හැසිරෙන හැටි ඒගොල්ලෝ වටේ මිනිස්සු හැසිරෙන හැටි ඒගොල්ලෝගේ ආකල්ප ඒගොල්ලෝ රටට ආදරේද නැත්නම් ජනතාවගේ ජීවිත ගොඩනගන්න වැඩ කරනවද ඒගොල්ලෝ අවංකද නීතියට ගරු කරනවද එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕනේ නිකන් කාලා බීලා විනෝදෙන් ජීවත් වෙලා දූෂිතව වට කරගෙන අවභාවිතා කරගෙන සැප සම්පත් වර්ධනය කරගෙන ජීවත් වෙන්නද ඒගොල්ලන්ට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණාද කවදාවත් ඉස්සරහට ගියේ නෑනේ රට නෑ අපහසුතාවට වෙනකොට ඩොලර් එක රුපියල් 4යි දැන් රුපියල් 400ටත් ගියා හමුදායෙන් අපි අස් වෙන කාලේ වෙනකොට ඩොලර් 150ක්ද කොහෙද ඒකට රට ගියේ පස්සටනේ මේ රටේ කිසිම නායකයෙකුට දැක්මක් තිබ්බේ නෑනේ පොඩි දේවල් කරා ඩීඑස් අතන ගල්ලොය හදලා ලක්ෂයකට විතර ජීවත් වෙන්න හදලා දුන්නා. මහවැලිය ජේ.ආර්.ගේ එලිසබෙත් රජින වික්ටෝරියාගේ නම දානවා කියන විදිහ නිකන් සල්ලි ටික දුන්නා. ඒක අන්දා 4 ලක්ෂයකට විතර වගේ ගොවිතැන් කරන්න යම්කිසි ඇඟලුම් කර්මාන්ත. කුමාර දේවපුර කියන මිනිහට වින් සිද්ධ වෙන්න ඇඟලුම් කර්මාන්ත ටිකක් ශාලා ටිකක් ඇරියා. ප්‍රේමදාස. ඒ ඇරින මුළු රටක් ගොඩන ගන්න දැක්මක් ඇතුව කවුරුත් වැඩ කරේ නැහැ නේ සුදත්. ඔව් පැහැදිලිව. එතකොට මේ වගේ මිනිස්සු ඉදිරියටත් මේ රට පාලනය කරොත් තමුන්නාසේටවත් මේ ඉන්න අපේ ඔය ඉස්සරහා ඉන්න මේ වැඩ කරන ඔක්කොම තරුණ තරුණියන්ටත් මේ රටේ කාටවත් යහපතක් වෙන්නේ නැහැ. මාතෘභූමියට යහපතක් වෙන්නේ නැහැ. රටේ ආර්ථිකයට යහපතක් වෙන්නේ නැහැ. රට මෙතනින් ගොඩ යන්නේ නැහැ. දැනුත් අර පරණ මේ ආණ්ඩුව අන්තිමට වැටෙනකනුත් පරණ කතා කියම මේක සිංගප්පූරුවක් කරනවා අරවා මේවා බයිල කතා කීට යවරන්න එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ දූෂණය හොරකම් ගන්න එක හොරකම් කරනවා ඌ ආරක්ෂා කරනවා ආණ්ඩුවෙන් උන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් පිටි පැහැදිලි වෙනසක් දැල්ලන්නේ මේ කියන්නේ දැන් අනිවාර්යයෙන්ම මම දකිනවා ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා ආර්ථිකයේ සංවර්ධනයේ පැත්තට තාම අපිට ඇඟට දැනෙන හරි ට්‍රැක් එකට වැටලා තියෙනවද නැද්ද කියන ගැන අපිට සැකයක් තාම අවුරුද්දයි ආණ්ඩුවටත් අවුරුද්දක් නැහැ ජනාධිපතිට අවුරුද්ද කොහොමරි තාම ඒ ට්‍රැක් එකට වැටලා කියලා පේන ඉන්ඩිකේෂන් මුකුත් ඇවිල්ලා නැහැ හරියට ඇත්ත කතා කරන්න ඕනේ අපි ආණ්ඩුව උස්සලා තියන්න මට අවශ්‍ය නැහැ නමුත් අරාංශ වලින් ඔරු ආරක්ෂා කරන එක අවභාවිතය හොරුන්ට නිදැල්ලේ ඉඳගෙන ඕන දූෂිත වැඩක් කරලා අර දූෂිත දේශපාලන සංස්කෘතිය සල්ලි හොරකම් කරනවා ඒ සල්ලි ඔය මිනිස්සුන්ට බෙදනවා ඊට පස්සේ අවභාවිතා කරනවා දේපල එකතු කර ගන්නවා ගෙවල් දොරවල් හදා ගන්නවා එකාට ගෙවල් 10යි 15යි ඊළඟට සල්ලාලක සංഭാෂණ තියෙනවා මුගේ දරුවොත් ඒ වගේ ජරා ජීවිතමයි ගත කරන්නේ ඒ තත්ත්වය දැන් නැහැනේ ඒකන්තයි මම කියන්නේ මේ ක්‍රමය රට ගොඩ නොගියා ආර්ථිකය තිබුණා වගේ තිබුණා
මේ ක්‍රමය වෙනස් වෙච්ච එක විශාල ජයග්‍රහණයක් රටට. ජනතාව අර පක්ෂවල අර වහල් භවයෙන් පොඩ්ඩක් ගැලවුණානේ. අර වහල් වගේ පක්ෂවල හිටපු ලක්ෂ 30 25 ගැලවුණානේ. ගැලවිලාව. ඔව්. ඒක විශාල ජයග්‍රහණයක්. ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. මේ රජය අඩුපාඩු තිබුණා කියලා නැවතත් අතන්ට නම් යන්න එපා කියලා අපිට ජනතාවට වැඳලා කියන්න පුළුවන්. අනුර මේක කරයිද යම් කිසි තැනකට ගේයිද? අනුර උනන්දුව තියෙනවා, උත්සාහය තියෙනවා. හැබැයි මේක උත්සන්න නම් මම හැමතැනම කියන්නේ අර ලී කාන් නියුලා, මහතීර්ලා, රුවන්ඩාගේ ජෙනරල් පෝල් කේගම් ඒ වගේ චරිත වෙන්න ඕනේ. ඉතින් අපි ගෙනාවේ ලී මහතීර් මොහම්මඩ් ලී කුවන් නියුන් දෙන්න එකට වෙලා ගෙනාවේ අපි ජෝකර්ලානේ ගෙනාවේ. ජනතාව රවට්ටලානේ ගෙනාවේ. ඇත්ත වශයෙන්ම අර වගේ චරිත ඉන්න ඕනේ මේ රට කොට ගන්න නම්. අනුර කුමාරට රට කොට ගන්න ඕන නම් අර වගේ චරිතයක් වෙන්න ඕනේ. පොන්සේක වගේ චරිතකුත් ඕන. අපිට මෙතෙක් කල් පැවරුණ වගකීම් අපි පරිමෙන් කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ අනුර කුමාර රට කොට ගන්නකොට ඒකේ ලොකු කාර්යභාරයක් කරන්න පොන්සේකටත් හැකියි. එතනදී මම පොඩ්ඩක් බ්‍රේක් එක ඇප්ලයි කරනවා. ඇයි? බ්‍රේක් එක ගහනවා. මම ඇත්තම කියනවා සුරත් මම කවදාවත් අනුන් කරපු දෙයකට ගෞරවයක් ගන්න කැමති විනියෙක් නෙවෙයි. මගේ ජීවිතේ එහෙම කරලා නැහැ. කල්නුත් කිව්වා. ඔව්. මේ ආණ්ඩුව ගේන්න දරදී අදෝ පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ පිරිසට තමයි අනිවාර්යෙන් බලතල ගෞරව නාම තනතුරු ඒ සියල්ල හමු වෙයි. ඔය පුටු විඳින ඔය විදිහටම කිව්වා. මම ඒ ස්ථාවරේ ඉන්නවා. අනිවාර්යෙන් මේ ආණ්ඩුව මට තනතුරක් දුන්නොත් මම ගන්නෙ නැහැ ඒක නිසා. ගන්නේ නැහැ. අනිවාර්යෙන් ගන්නෙ නැහැ. එතකොට නමුත් මගේ ආශිර්වාදය තියෙනවා. ඉතින් ඒ ආශිර්වාදය තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒ ආණ්ඩුව කඩන් වැටිලා ආපහු මොන හරි වෙලා ඉල්ල අර කාලකන්නින්ට ආපහු මේ රට යනවට මම කැමති නැහැ. ඔබ ඒ ගිය සති දෙකකට වගේ උඩදී ඒ කරපු ප්‍රකාශයත් එක්ක 아무තු ප්‍රබෝධයක් ආවා පිළිසුන්ට. ඇත්ත කතා කරන්න එපා. ඔව්. ඒ කියන්නේ අර කාලකන්ණි දේශපාලනඥයෝ ආපහු මේ රට බාර ගන්නවට මම කැමති නැහැ. ඒ ගන්න තමයි මම කැමති මේ ආණ්ඩුව පවතිනවා. ඔබ කැමති නැහැ අපි දෙන්නේ නැහැ. ඔව් ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ. අපේ ජනතාව සමහරලාට මේ ආණ්ඩුවේ දේශපාලනඥයෝ ජනතාවත් එක්ක ගැවසිලා නැහැ. ඒගොල්ලන්ට අර කලින් ආණ්ඩුවල දේශපාලනඥයෝ වගේ හොරකම් කරපු සල්ලිත් නැහැ. ඇවිල්ලා තෑගි භෝග බෙදන්න, අරවා මේවා පාටි දාන්න. දැන් මිනිස්සු මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ සංස්කෘතියත් එක්කද දේශපාලන. ඔය කන්ද තමයි ගැලවුනේ. නමුත් යම් කිසි ප්‍රතිශතයක් කුඩා ප්‍රතිශතයක් ආපහු අතන්ට යනවා ගත් අපිට පහුගිය පළාත් පාලන ඡන්දෙදි පෙනුණා. එතකොට මේ සමුපකාර ඡන්දවල ප්‍රතිඵලය අනුවත් පේනවා යම් කිසි ප්‍රතිශතයක් ආපහු අර වැරදි තැන් වලට ආකර්ෂණය වෙමින් පවතිනවා කිය. ඒකන්තයි මම ඉන්නේ මේ ක්‍රමය අනුර කුමාර බේර ගන්න නෙමෙයි. දුව මේ ආණ්ඩුව බේර ගන්න මට ඕනේ මේ ක්‍රමය බේර ගන්න ඕනේ. මේ ක්‍රමය බේර ගැනීමට මම ඕනේ අපි කිරීමක් කරනවා. ඒකන්තයි මගේ රැස්වීම වලත් මම කියන්නේ මේ ක්‍රමය පවතින්න ඕනේ. මොහුන්ට මේ රට විනාශ කරපු අකාර්යක්ෂම දූෂිත අභාවිතා කරපු අනාගත පරම්පරාව විනාශ කරපු රටේ අනාගතය විනාශ කරපු මිනිස්සු මේ රටෙන් දේශපාලනයෙන් තුරන් වෙන්න ඕනේ. මොකක් හරි හේතුවකින් අනුර කුමාර ඔය කියන විදිහට දැන් කියන විදිහට දැන් සම්පකාර ඡන්දේ එහෙම මේ පොඩි පිළි පසුබැසීමක් තියෙනවා කියලා මේක වෙන්නේ නැහැ මම නිකන් අහන්නේ. මොකක් හරි එකෙන් මෙහෙම ආණ්ඩුව පොඩ පිරිහෙනකොට ආපහු මේක අරුන්ගේ අතට යනවා කියලා දැනුනොත් ගන්නව පියර මොකද්ද? අපි දැනටත් යම් කිසි ක්‍රියාමාර්ගයක යෙදিলা ඉන්න සුදා. මම ඒක අහන් තමයි රැස්වීම මාලාවක් එහෙම තියන්නේ. මම උත්සාහයේ යෙදෙනවා මේ ආණ්ඩුවට සමාන්තරව යන්න පුළුවන්. අර දූෂිත ක්‍රමවේද වලින් ඒ බලවේග වලින් බැහැර වෙච්ච වෙනම පිරිසක් ඒක රාශී කරන්න. එතකොට මේ ක්‍රමයට ශක්තියක් වෙන්න. අනුර කුමාරට ශක්තියක් දෙන්න කියලා කියන්න ඕනේ නැහැ. අපි කරන වැඩේ අනුව අනුර කුමාරට ශක්තියක් වක්‍රව ලැබෙනවා. ඔව්. මොකද අපි ජනතාව අවබෝධයට දැනුවත් කරනවා, ජනතාවට අපි කතා කරනවා. හොඳ පිරිසක් එකතු කරන්න හදනවා අර බලවේග වලට විරුද්ධව. ඒක තමයි මේ වෙනකොට අපි කරන්න හදන්නේ. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඒව නැතුව ගිහිල්ලා මේකට හේතු වුණා කියලා මේ ආණ්ඩුවේ පිරිසක් ඉන්නවානේ. අපි ගිහිල්ලා අපිට ඒගොල්ලන්ට උපදෙස් දෙන්නයි, ඒගොල්ලන්ට උගන්වන්නයි හැදුවත් ඒගොල්ලෝ ඒකට කැමති වෙන්නේ නැහැනේ. ඒකන්ද වෙනම මාර්ගයකින් වෙනම පිරිසක් රටට ආදරේ, අවංක, දක්ෂ, බුද්ධිමත්, කාර්යක්ෂම පිරිසක් එකතු කරන්න උත්සාහයක අපි යෙදিলা ඉන්නවා. රට වෙනුවෙන් ඒක අපි කිරීම තමයි මේ දවස්වල කරන්නේ. අපේ කාලයේ ශ්‍රමයේ ධනය වැය කරමින් අපි උත්සාහ කරනවා. අපි ආරාධනා කරනවා. ඒකේ අනුගාමික වෙන්න නෙමෙයි. ඒ රටට ආදරේ අවංක දක්ෂ බුද්ධිමත් කැපීමෙන් වැඩ කරන්න පුළුවන් අයට මේ අපි කරන දේ පෙරගමන් කරුවෝ වෙන්නයි. එන්න කියලා අපි ආරාධනා කරනවා. හොඳයි. දැන් සිංහයක් කොහේ හිටියත් සිංහයාමයි. මහින්ද රාජපක්ෂ කියන සිංහයාගේ මිනිස්සු සුළුතරයක් ඒතර ඉන්නවනේ. ඔබගේ මට අවසන් කරන්න මහින්ද කියන්නේ කවුද? එක වචනේ. දූෂිත කපටියෙක්. වචන දෙකක්. ඇතිදේ
ඔබතුමා එක වචනකින් කිව්වේ තමයි දූෂිත නෑ කපටි මම කියලා. ඒ ටික ඇද්ද? රටේ වැසියා නොමගරිමින් බොරු සිංහාමක් පොරවාගෙන රට විනාශ කරන දූෂිත පිරිසක් වට කරගෙන පවුල් බලය ආදිය ශක්තිමත් කරගෙන රට සූරා කාපු රටේ කීර්තිනාමයට අවසානයේදී හානියක් කරපු ආර්ථිකයත් කඩලා දාපු මල පෙරේතෙක් කියන්න එපා. ඒ කියපු ලක්ෂණක් තියෙනවා යම් යම් තැන්වලදී දුම්බල ගහලවත් එලවන්න බැරි සමහර තැන්වල එලිලා ඉන්නවනේ. අවභාවිතයේදී රජයේ දේපල තමා සන්ත කර ගැනීමට තියෙන කෑදරකම ඒ සියලුම දේ අනුව හැදිලා තියෙන සුසංයෝගයක් මේක. මේ සුසංයෝග අලුත් නමක් දාන්න ඕනද? ඒකට මේ තියෙන වචන වලින් නෙවෙයි ඒකට මොකක් හරි වචනයක් සොයලා ඔබතුමාට එයා කියාව තියෙනවානේ. හොඳ වචනයක් සොයලා මම කියපු ලක්ෂණ වලට ගැලපෙන වචනයක්. මහින්ද මැරුණොත් අපි දැන් ඊළඟ පුදුපත්තියක් විශ්වාස කරන බෞද්ධ හැටියට මහින්ද කොහෙද යන්නේ? අපායට. අහුන්නේ අපායට. ජය වේවා. අනිවාර්යෙන්ම. බොරුවට ආගම ධර්මයට එහෙම බොරු පෙන්නගෙන හිටියට මවාගෙන සත්‍යය ජය ගන්නනේ බුද්ධ ධර්මයට අනුව. අනිවාර්යයෙන්. මේ කියන්නේ මම දකින්නේ මැතිතුමා මේ අපායට යන්නේ මෙහි මේ ජීවිත කාලෙම ඒ අපාය මහින්ද රාජපක්ෂට දැනටම එක පියවරක් තියලා තියෙනවා කියලා පේනවා. ඒ කොයි හරිද? දැන් ඔය හැසිරෙන හැටි ලෙඩ දුක් කියනවා දුක් විඳිනවා දරුවෝ ගෙනියනවා රිමාන්ඩ් එකට බිරිඳ රිවිදවන. ඒතකොට මානසික තත්ත්වය ඒක වෙනවා. ඒ ඔක්කොමත් එක්ක දැනටම අර අපායේ ගිනිදැල් වලින් දැවෙනවා වගේ දැවෙන චරිතයක් තමයි. ඔව්. බොරුවට දවස ගානේ දවස් අර එක එක රොබතුමාගේ භාෂාවෙන් කිව්ව මූසල චරිත ගෙනෙල්ල ඉවරලා මයික් දීලා ඒගොල්ලන්ට අපට මඩ ගස්සන්න හදනවා. දැන් ඊට පස්සේ ඒ පුද්ගලයා මේකත් දාන්න කරුණා කළා. දානවා. මගෙන් ඒකේදී අහනවා ඇයි චීනෙට ගියේ කියලා යුද්ධ ඉවර වෙන කාලේ. ඔව්. මම ඔකට කොච්චර උත්තර දීලා තියෙනවද? මේ පුද්ගලයා මට පේන්නේ පොතක් පතක්වත් පත්‍රයක්වත් කියවන්නේ නැති එකෙක් කොහෙද යන. මම චීනෙට ගියේ මම පැහැදිලිව කිව්වා. මම යනකොට මේ සටන අර නත්ති කණ්ඩාල් කලපුවේ මූද පැත්තට බිම් තීරුවක් තියෙනනේ පොඩි. එතන තමයි වෙල්ලමුල්ලි වයිකාල් පුදුමාතලන් අරවම තියෙන්නේ. කිලෝමීටර් 2කමාරක් විතර පළලයි. බිම් තීරුවක් තියෙනවා කිලෝමීටර් 12ක් විතර දිග. අපි ඒ බිම් තීරුවට ඇතුල් වුණේ අප්‍රේල් 19 2009. ඊට පස්සේ ඒ බිම් තීරුවේ දිගේ පල්ලයට ගහගෙන එනවා අපේ සෙබළු. එතකොට මේ සටන කෝප්පල සාජන්ල බාර අරන් තිබුණේ. ජෙනරල්ට කරන් තිබුණ දෙයක් නැහැ. මම මැයි 11 චීනයට ගියේ. යනකොට මේගොල්ලෝ තව ඒ කිලෝමීටර් 12 කිලෝමීටර් 6කට විතර බස්සලා තිබ්බේ. හැමදාම රැයට මීටර් 500ක් විතර ඉස්සරහට. එතකොට ජෙනරල්ලටයි ගෝඨාභයටයි එකකුටක් කරන්න දෙයක් තිබුණේ නැහැ. ජෙනරල්ලත් පුදුමාතලන් වල නෙති කණ්ඩාය කලපුවේ මේ පැත්තේ ඉන්න ඒගොල්ලෝගේ මුලස්සාන ඔක්කොම දාගෙන අතන වැඩේ යනවා. මම මගේ මෙහෙයුම් ක්‍රියා මණ්ඩලයයි අවශ්‍ය දුරකථන පහසුකම් රේඩියෝ පහසුකම් ඔක්කොම අරගෙන තමයි චීනට ගියේ. මම දවසට දෙපාරක් ඔය ශෛන්ද්‍ර සිල්ලාට ජගඩ්ඩෑස්ලට කමල් ගුණරන්ලට කතා කරනවා. ඒ ඉදගෙන අවශ්‍ය නියෝග දෙනවා. මගේ මෙහෙයුම් මැප් එක සිටියම ඔක්කොම චීනට ගෙනහිල්ලා තිබුණේ. ඒවා ඔක්කොම ඒගොල්ලෝ